එතකොට ඒකේ ධ්‍යාන මානසික ධ්‍යාන ශක්තිය. එතකොට අනිත් අය කිව්වා එක්කෝ ශක්තිය රජ වෙනවා නැත්නම් බුද්ධත්වයටපත් වෙනවා කියලා. එතකොට ආරාරකාරම් උද්දකරාම පුත්‍ර වගේ අභිඥාලාභී අෂ්ටබල අභිඥාලාභී. එතකොට මෙයාට ඖෂධ අවශ්‍ය නැහැ. ඒ වගේම උපකරණ අවශ්‍ය නැහැ. ඒ වගේම ද්‍රව්‍ය අවශ්‍ය නැහැ. මේ විශ්වයේම තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කී ආකාශ කියන පංච ශක්තිය. එතකොට මේ පංච ශක්තිය හසුරවන්න පුළුවන් පුතා. ධ්‍යාන උපදවා ගත්තා නෙමෙයි පුතා. ධ්‍යාන උපදවා ගත්ත කෙනෙකුට විතරයි පුළුවන් විශ් වරමක් දෙන්න. මේ මලගිය ප්‍රාණකාරීන්ද පින්දහන් කෙරුවයි කියවල ඒ දින වරම් වෙනයි විශ් වරම වෙනයි. විශ්වයේ සැඟවුණු රහස් ඔබට කියන අස්සිද ජ්‍යොතිෂ මధుර යුගයේ නාලිකාව වැඩසටහන් පහසුවෙන් තෝරා බේරා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කරන්න. වැඩසටහන් විස්තර ලබා ගැනීමට බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ආයුෂ බොහෝ වේවා. සුබ දවසක්. ආශ්‍රිත නාලිකාව සමග එකතු වෙන ඔබ සියලුම දෙනාට ආශ්‍රිත නාලිකාව වෙනද වගේම සුවිශේෂී ජ්‍යොතිෂ කාරණාවක් යොමු කරගෙන තමයි මේ වැඩසටහන් මාලාව කරන්නේ. ඉදිරි වැඩසටහන් අපි අලුත් වැඩසටහන් මාලාව ගෙනීමට සූදානම් වෙනවා. ඉතින් අපේ වැඩසටහන් සමග එකතු වෙලා ඉන්න ඉදිරියේදී නැවුම් හරවත් වැඩසටහන් ඉදිරිපත් කිරීමේ බලාපොරොත්තුවත් සමග අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා විංගිරියේ මඩුගස්සාර යන්ත්‍ර මන්ත්‍ර වශී ගුරුකම් ගුප්ත ශාස්ත්‍රාකාර ප්‍රවීණ ජ්‍යොතිෂවේදී කුමාරසිරි යෝගීතුමා. ආයුබෝවන් තෙරුවන් සරණයි. අපිට මතක ඇති අපි පහුගිය දවස්වල හුඟක් වරම් මාලාවල් ගැන කතා කරා. ඒ වරම් මාලාවල් ගැන සිහි වරම්, ඖෂධ වරම්, නාග වරම් එක එක වරම් මාලා ගැන කතා කරා. අදත් ඒ වගේම සුවිශේෂී වරම් මාලාවක් ගැන තමයි අපි කතා කරන්න සූදානම් වෙන්නේ. ඒ තමයි ඍෂි වරම්. මේකත් ප්‍රධාන වරමක්. ඍෂි වරම් මාලාව ගැන සමහරව දන්නවා ඒත් මං හිතනවා බොහෝ දෙනෙක් මේ මාලා වරම ගැන දන්නේ නැහැ කියලා. ඇත්තටම යෝගීතුමනේ මොකද්ද මේ ඍෂි වරම් මාලාව කියන්නේ? හොඳයි දරුවෝ, ඍෂි වරම කියලා කියන්නේ දේව වරමට නෙවෙයි. එතකොට යක්ෂ භූත වරමට නෙවෙයි. ඊළඟට ඖෂධ වරමට නෙවෙයි. ඍෂි කියලා කියන්නේ මේ භාවනා යෝගී උත්තමී. ඒ වගේම තවුස් දම් රකින්නේ. යෝග භාවනා කටයුතු කරන්නේ, බ්‍රහ්මචාරීව ජීවත් වෙන්නේ. මෙන්න මේ උතුමන්ලාගෙන් ප්‍රධානයේ ලැබීමට තමයි ඍෂිවරම කියලා කියන්නේ. එතකොට ඍෂිවරේ කියලා කියන්නේ ඍෂිවරේ කියලා කියන්නේ ධානවරේ කියලා කියන්නේ ලොකු බලයක් සහිත ශක්තියක් සහිත මේ විශ්වය පාලනය කරන්න පුළුවන් මහා ශක්ති කදම්බයකට. එතකොට මේ ශක්ති කදම්බය ධානගත කරලා ඒ ධානයේ පුරුදු පුහුණු කරලා වඩා වර්ධනය කරගත්තාන් පස්සේ මේ විශ්වය පාලනය කිරීම සඳහා යොමු කරන්න පුළුවන්. එතකොට ඍෂිවරු ඉන්නවා. එතකොට ඍෂිවරු අතරේ බොහෝ ප්‍රසිද්ධ ඍෂිවරු ඉඳලා තියෙනවා. ඉන්දියාව මූලික කරගෙන, තිබෙතේ මූලික කරගෙන, ඒ රටවල් මූලික කරගෙන. මෙහි මූලික තත්ත්වයක අඩිතාරම අපි දන්නේ දඹදිව තලයේ. તો දඹදිව තලයේ තමයි මේ මූලික අඩිතාරම තියෙන්නේ. ඊට වඩා ඉතිහාසයක් අපිට තියෙනවා පුතා. ඊට වඩා ඉතිහාසයක් තියෙනවා. රාවණාදී රාජ රජුගේ කාලෙට එහා මේ මනු කියන සම්මත ලෝකයේ විශ්වයේ ඉඳලා මේ රාවණ රජුගේ ඉතිහාස කතා රාවරාණ විද්‍ය ලියපු වෙලේදී සඳහන් වෙලා තියෙන අගස්ති, පුලස්ති, නාග අන්න ඒ ආදී කොට ඍෂිවරු. ඒ කියන්නේ ප්‍රධාන තවුස්දන් රැකලා ධ්‍යාන උපදවලා ආසෙන් ගමන් කරන්න පුළුවන්. විවිධ විදියට අෂ්ටකර්මය පාලනය කරන්න පුළුවන්. ජලය මවන්න පුළුවන්, ආයුධ මවන්න පුළුවන්, ඒ වගේම ගුවන් ගත වෙන්න පුළුවන්. විවිධ බලවේග ශක්ති. ඒකේ විහලම බලවේගයක් දරපු කෙනෙක් තමයි අපි අද කතා කරන්නේ. අපේ එළ දීපේ බබලෝපු සූර්ය වංශික යක්ෂ ගෝත්‍රික රාවණ රජතුමා. ඒ වගේම එයාගේ පුත්‍රයා මේඝනාථ. ඔන්න ඔයාගේ මහා විශාල කොට්ටාසයක් මේ සංස්කෘත වෙලා තියෙනවා. අන්න ඒ අය විසින් ප්‍රදානය කරන, ඒ අය විසින් ලබා දෙන, ඒ අය විසින් දැන් මිය පරලෝ ගිහිල්ලා බ්‍රහ්ම තලවල ඉන්න පුළුවන්. ඒ වගේම දේව තල ඉන්න. අන්න ඒ ඉන්නකොට ඒ ඍෂිවරුන් විසින් ලබා දෙන වරමට කියනවා අපි ඍෂි වරම කියලා. ඇත්තටම යෝගීතුමනි අපි ගොඩක් මේ ඍෂි වරම ගැන ඉන්දියාවේ තමයි අපිට මනසට එන්නේ. ඉන්දියාව මේ ඍෂිවරම කිව්වහම ලංකාවේ දැනටමත් මේ ඍෂිවරම පවතිනවද? මේක සත්‍යයක්ද? කොතරම් දුරට සත්‍යද? හරියටම හරි පුතා. හොඳ පැහැදිලි වරමක්. පැහැදිලි අදහසක්.
අදටත් ලංකාවේ ඉන්දියාව වගේම තමයි පුතා අදටත් ලංකාවේ ඍෂි වරන් කටයුතු කරන අය ඉන්නවා. එතකොට ඒක සත්‍යයක්. නමුත් ඒ ඍෂිවරු කියන අය මේ මිනිස්සුන්ට හඳුනා ගන්න බෑ. මොකද හඳුනා ගන්න බැරි ඕන් කරන කියන දේවල් අන්‍යයන්ට අඟවන්නේ නැහැ. මම ඍෂිවරයෙක් කියන එක. දැන් බොහෝ අය එහෙම නෙවෙයි පුතා. මම මෙච්චර වරන්ලාභී. මම සෝතාපන්න වෙලා. මම රහත් වෙලා කියලා මේ එළියට දානවනේ. ඒ වගේ නෙමෙයි ඍෂිවරු. රිෂිවරු කවදාවත් ඉහළ ජීවිතයක් ගත කරන්නේ, භුක්තමය ජීවිතයක් ගත කරන්නේ. ඒ වගේ කෙනෙකුට හොයාගන්න බෑ මේ අය ඉන්නවද නැද්ද කියලා. කරනවද නැද්ද? එතකොට අද ලංකාවේ මේ වනගත වෙලා විතරක් නෙමෙයි. බොහෝ තැන්වල ඍෂිවරු ඉන්නවා. ධ්‍යාන උපදව ගත්ත අය ඉන්නවා. ඒ වගේම විශිෂ්ට බලතල උදවලා ඒ අය නිහඬ ජීවිත ගත කරනවා. දැන් ඍෂිවරයෙක් වගේම බොහෝ සෙයින් මේ අධ්‍යාත්මික ශක්තියක් උපදව ගත්ත ප්‍රධාන තලයේ ඉන්න කෙනෙක් මේ දීගල කුමාරවත්. ඒ වගේ තමයි ගොඩාක් අය ඉන්නවා නංගා වශයෙන් හඳුනන්න පුළුවන්. මේ අයත් මේ කරන්නේ අර ඍෂිවරුන්ගේ தත්ත්වය තමයි. දේවත්වයක් ඍෂි තත්ත්වයක් අරගෙන විශ්වීය බලයක් නාල මුදා හරිනවා. ඒ විශ්වීය බලය මුදාහරින මේ ඍෂිවරු ආයුධ අරගෙන නෙවෙයි. උපකරණ භාවිතා කරලා නෙවෙයි. යම් ද්‍රව්‍යයන් මුසු කරලා නෙවෙයි. ඒකට තමයි මුදා කියන්නේ මානසික ශක්තිය, ඒකාග්‍රතාවයේ විඥාන ශක්තිය. මේ යොමු කරන්නේ මුදා මේක කරන්න පුළුවන් ශක්තිය ගොනු කරන්න පුළුවන් මේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියන ශක්තිය. මේ පහ මුල් කරගෙන ප්‍රථම ධානයේ, ဒုတိ ධානයේ, තෘතීය ධානයේ, චතුර්ථ ධානයේ, පඨම ධානයේ කියලා මේ ධාන පහක් තියෙනවා. ඒකෝට මේ ධාන පහට අමතරව තව ධාන හතරක් තියෙනවා. ඒතකොට ධාන හතර ගැන මම කතා කරන්නේ මේ පහ ගැන විතරක් පැහැදිලි අපිට කතා කරන්න පුළුවන් මේ ධාන උපදවන ආකාරය, ඒ ධාන උපදවගත්ත අයගේ ලක්ෂණ, ඒ ධාන උපදවගත්ත අය ඊට පස්සේ කරන්න පුළුවන් මේ විශ්වය අභිභවනය කරලා අතික්‍රමණය කරන්න පුළුවන් ආකාරය. ඒවා අපි පසුව වෙනත් වීඩියෝ එකකින් මේ ධාන පිළිබඳව කතා කරමු. ඒක ලොකු පරාසයක් තිස්සේ පැහැදිලිව විග්‍රහ කළ යුතු දෙයක්. මේ ඍෂිවරේ මේ ධාන උපදවගත්ත අය කළ හැකි විශ්වීය බල ශක්තිය ඖෂධ වලින් කරන්නේ ඖෂධ නැතුව. මෙයාට ඖෂධ අවශ්‍ය නැහැ. ඒ වගේම උපකරණ අවශ්‍ය නැහැ. ඒ වගේම ද්‍රව්‍ය අවශ්‍ය නැහැ. මේ විශ්වයේම තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කී ආකාශ කියන පංච ශක්තිය. එතකොට මේ පංච ශක්තිය හසුරවන්න පුළුවන් පුතා. දරුවෝ ඒ ශක්තිය මෙහෙවන්න පුළුවන්. ඒ ශක්තිය පාලනය කරන්න පුළුවන්. ඒ ශක්තිය අඩු කරන්න පුළුවන්. ඒ ශක්තිය වැඩි කරන්න පුළුවන්. ඒ ශක්තිය හකුලවන්න පුළුවන්. ඒ ශක්තිය ප්‍රසාරණය කරන්න පුළුවන්. අන්න ඒ ශක්තිය කරන්න පුළුවන් ඍෂිවරමකින් පුතා. හරි. යෝගීතුමනේ දැන් ඍෂිවරමනේ භාවනාවත් එක්ක කියලා කිව්වා. ආයතෝට ඕනේ. එහෙම කියලා කිව්වා. ඇත්තටම මේ ඍෂිවරමක් තියෙන්නේ කොහොමද? අපි භාවනාවක් කියලා කිව්වහම අපි දන්නේ ආනාපානසති භාවනාව, සමාධි භාවනාව ඒ වගේනේ. එතකොට මේ ඍෂිවරමේ රක්ෂණ මොනවද? කොහොමද හඳුනගන්නේ? කියලා මට දැනගන්න පුළුවන්. මොන වගේ භාවනාවද? හොඳයි පුතා. ඔබ භාවනා අපි වෙනම වැඩසටහන් කරනවා කියලා කිව්වා. දැන් ආපින්ද අවතාර කියන්නේ අපි ඒක සරලව කියමු. සරලව විග්‍රහ කරලා දෙන්නම්. ඍෂිවරේ භාවනා කරන්න කලින් පුතා මේ පංචශීලයේ පිළිපදන්න ඕන. එහෙම නැත්නම් ආජීව අෂ්ටමක සීලය, බ්‍රහ්මචාරී සීලය. මේකට දස සීලය අවශ්‍ය නැහැ. ඒ දස සීලය අවශ්‍යයි ඉන්නවා. දස සීලේ භික්ෂු භික්ෂුණී අය තමයි රකින්නේ, පුරුදු පුහුණු කරන්නේ. පංචශීලයේ, ආජීව අෂ්ටමක සීලයේ, බ්‍රහ්මචාරී සීලය. ඒකත් අට සීලය වෙන්න පුළුවන්. අට සීලය මොන්නේ මේ අට සීලයෙන් සමන්විත අය මේ තුනුරුවන්ගේ ගුණ සිහිපත් කරන්න පුළුවන්. නැත්නම් හින්දු ආගමට හින්දු ආගමේ අය, ඒව නැත්නම් කතෝලික ආගමට කතෝලික ආගමේ, මුස්ලිම් ආගමට ඒ අයගේ තමයි ශ්‍රමණ උත්තමීන්ගේ උතුමන්ලාගේ ගුණ සිහිපත් කරලා ඊට පස්සේ වන්දනීය පූජනීය ඒ දේවල් කරලා ඊට පස්සේ අපි ධානයගත වෙනවා. ධානයගත වීම වාඩි වෙලා ධානයගත වෙලා කරන්න පුළුවන්. සක්මන් භාවනාවෙන් ධානයගත කරන්න පුළුවන්. හිතගෙන ඉඳින් ධානයගත කරන්න පුළුවන්. නිදි සයියාවෙන්, සිංහ සයියාවෙන් මේ සතර ඉරියව්වයි තියෙන මේ සතර ඉරියව්වෙම මේ ධානය පුරුදු කරන්න පුළුවන්. ඊළඟට තමයි පුතා මේ ධානයේදී විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව කියලා පංචම ධානයක් තියෙනවා. ඒකේ පංචම ධානයේ පළවෙනි ධානයේ විතර්කයේ දුරු කිරීම, පහණය කිරීමෙන් ලබනවා. ඊළඟට විචාරයේ දුරු කිරීම, පහණය ලබාවෙන් දෙවන ධානය ලබනවා. තුන්වෙනි ධානයේදී සුඛය, ප්‍රීතිය අවසන් කරලා ඒක ප්‍රහාණය කිරීමෙන් ලබනවා. තුන්වෙනි ධානය, හතරවෙනි ධානයේ සුඛය අරමුණු කරලා ලබාගෙන පස්වෙනි ධානයේ උපේක්ෂාව, මධ්‍යස්ථ භාවය. මෙන්න මේ ධාන පහ උපදවා ගන්න අයට පුළුවන් පුතා කසින භාවනා හැටියට. පඨවි කසින, ආපෝ කසින, තේජෝ කසින, වායෝ කසින, ආකාශ කසින. මේ කසින පහ මේ මුළු විශ්වයේ විදින ඔය කසින පහ, ඔය කසින පහ මම අර කිව්වා වගේ මෙහෙවන්න පුළුවන්, අවනත කරන්න පුළුවන්, පාලනය කරන්න පුළුවන්, අඩු කරන්න පුළුවන්.
වැඩි කරන්න පුළුවන්, හකුලවන්න පුළුවන්, ප්‍රසාරණය කරන්න පුළුවන්. එහෙනම් මේ විශ්වයේම පවතින තව ධාතු පහ මත එහෙනම් ওই ධාතු පහ අතික්‍රමණය කරන්න පුළුවන්. දක්ෂයෙකුට ඕනම රෝගයක් සුවපත් කරන්න පුළුවන්. ඕනම උපද්‍රවයක් අයින් කරන්න පුළුවන්. ඕනම බලවේගයක් නතර කරන්න පුළුවන්. උතන මතක තියාගන්න ධ්‍යාන බලයක් ලබාගත්ත කෙනෙකුට මේ ඍෂිවරයෙකුගේ බලයට දේශයකින් මහා දේවතා කෙනෙකුට ත්‍රිමූර්තියට හැරෙන්න අනිත් දේශපාල දේව කෙනෙකුට අත දාන්න බෑ. හොඳ කතාවක් තියෙනවා උදා. අපේ දුර්වාසස් මුනිතුමා කියලා ඉන්න දුර්වාසස් ඍෂිවරයා. අන්නේ දුර්වාසස් ඍෂිවරයා ඔය දෙවි දේවතා ලෝකවල ගිහිලා හැමතැනම ගිහිලා එයාට විරුද්ධ වුණා නම් එයාට සැලකුවේ නැත්තම් එයා කෝප වුණා නම් ශාප කළා කියලා කතාවක් තියෙනවා. අන්නේ ශාප කිරීම තුලින් ඉතින් මනුස්සයට කරදරපත් වුණා වෙනවා. ඒක එයාගේ අදි ලක්ෂණේ. ඒ වගේම තමයි මේ ශක්තික දම්පයන් තුලින් මේකේ මේ ඍෂියගේ ප්‍රධානිය හැටියට ගන්න අපි ශිව මහදේව. ඕම් නමः ශිවාය. ඕම් නමः ශිවාය කියලා ශිව දෙවියන්ගේ ගාථාවයි. ඒතකොට ශිව දෙවියන් තමයි මේ අෂ්ටකාර්මයේ බලවත හැටියට සැලකන්නේ. ඒ වගේම ලෝකේ පැවැත්මේ බලය තියෙන්නේ විෂ්ණු මහ දෙවියන් අතර, මහා බ්‍රහ්ම දෙවියන් අතර මේ බ්‍රහ්ම ලෝතලයි. මේ අය අතර ලෝතල වල ඉන්නේ මේ ධ්‍යාන වැඩිීමේ. විශ්වරු බොහෝ විට ධ්‍යාන වැඩිීමේ. අපි බුදුරජාණන් වහන්සේ කාලේ කියනවා අපි බුදුරජාණන් වහන්සේ මේ මඟුල් සලකුණු තියාවල මෙයා ඒකාත්ම වශයෙන්ම කොණ්ඩඤ්ඤ මේ මුනිවරයා එයා ධ්‍යාන උපදවලා තිබුණා මේ ඍෂි වර්ම තිබුණා එයා කිව්වා අනිවාර්යයෙන් මෙයා බුද්ධත්වයටපත් වෙනවා කියලා. එතකොට ඒකේ ධ්‍යාන මානසික ධ්‍යාන ශක්තිය. එතකොට අනිත් අය කිව්වා එක්කෝ ශක්ති රජ වෙනවා නැත්නම් බුද්ධත්වයටපත් වෙනවා කියලා. එතකොට ආරාරකාරම් උද්දකරාම පුත්‍ර වගේ අභිඥාලාභී අෂ්ටබල අභිඥාලාභී. එතකොට ඒ අපේ සිද්ධාර්ථ අවසානන් වහන්සේ වනගත වෙලා දුෂ්කර ක්‍රියා කරනකොට ඔය අට තලයටමපත් වුණා. එතකොට ඔක තව එක තලයක් තියෙනවා නේව සංඥා ඥාසඤ්ඤා කියලා ඇතත් නැතත් කියන එක. අන්න ඒකත් ලබන්න පුළුවන් ඒ ධ්‍යානලාභිය. එතකොට ඔන්න ධ්‍යානලාභීන්ගේ ශක්තිය අදටත් ලංකාව පුරා තියෙනවා. ඒ ශක්තිය ක්‍රියාත්මක කරන ඒ ශක්තිය විදාපාන අද දකින්න පුළුවන් මේ හුඟක් අය ඉන්නවා. ඒ ධ්‍යාන ශක්තිය තියෙන ඒ අයට තමයි පුළුවන් මේ අත දික් කරලා අතපාල ළඟ ඉන්න අයස්වපත් කරන්න පුළුවන් දුර ඉන්න අයස්වපත්. මේක දුර කියන එකේ නිමාවක් නෑ පුතා. ඒක තමයි ධ්‍යාන ශක්තිය අනුව. දෙවියන්ගේ ලබා දීලා තියෙන ශක්තිය අනුව. තම පුරුදු පුහුණු කරපු ශක්තිය අනුව තමයි. එතකොට ලංකාවේ වෙන්න පුළුවන් ලෝකෙ වුණ රටකට යන්න පුළුවන්. හරි ශක්තිවන්ත ඒකට. උතර මතක තියාගන්න. ඍෂිවර්ම බලගත්ත ඍෂිවර්ම ලේසි පාසු කෙනෙකුට ලැබෙන්නේ නැහැ. යෝගීතුමා කිව්වා වගේ මේ ඍෂිවර්ම කියන්නේ පුළුල් දෙයක්. හැබැයි ඒක දෙවි කෙනෙක්ගෙන්වත් මලගිය ප්‍රාණකාරයෙන්වත් එන දෙයක් නෙමෙයි. එහෙම නේද ඍෂිතුමනි? හරියටම හරි පුතා. මේ ඍෂිවර්ම කියන එක මේ මලගේ ඥාතීන්ට දෙන්න බෑ. ඒ වගේම සාමාන්‍ය දේවතා කොටස් වල ඉන්න බෑ. හේතුව මේ ධ්‍යාන උපදවාගත්තා නෙවෙයි උදා. ධ්‍යාන උපදවාගත්ත කෙනෙකුට විතරයි පුළුවන් විශ්වවරමක් දෙන්න. මේ මලගේ ප්‍රාණකාරීන්ද පින්දහන් කෙරුවයි කියවල ඒ දෙන වරම් වෙනයි විශ්වවරම වෙන. විශ්වවරමක් දෙන්න මේ ප්‍රථම ධ්‍යානෙ, ද්විතීය ධ්‍යානෙ, තෘතීය ධ්‍යානෙ, චතුර්ථ ධ්‍යානෙ, පඨම ධ්‍යානෙ කියන මේ ධ්‍යාන ලබාගත් අයට ඒ විශ්වවරම දෙන්න පුළුවන්. අනිත් අයට දෙන්න බෑ. යෝගීතුමා කිව්වා ශිව දෙවියන් ගැන. ශිව දෙවිය කියන්නේ ඊශ්වර දෙවියන් කියන මතක තියාගන්න. සමහරු දන්නේ නැති නිසායි මම මේ දැනුවත් කිරීම කරේ. රාවණා රජතුමා ගොඩක් ශිව දෙවිය අදහපු කෙනෙක්. ඒකට සාක්ෂිත් තියෙනවා. ඉතින් ශිව දෙවිය ගැන අපි පුළුල් මාතෘකාවක් අරගෙන ඊළඟ වැඩසටහනවලදී බලාපොරොත්තු වෙනවා. ඒකනේ මොකද ශිව දෙවියන් කියන්නේ පුළුල් මාතෘකාවක්. ගොඩක් දේවල් කතා කරන්න පුළුවන්. මට පොඩි පැහැදිලි කිරීමක් කරන්න ශිතුමනි ශිව දෙවියන්ගෙන් වරම් වෙනවද? ශිව දෙවියන්ගෙන් වරම් තියෙනවා. ශිව වරම්. ओम नमः शिवाय ओम शिवाय नमः ओम गंगाधर त्रिशूल कपालधारी ओंकारगरी उभयाधारी प्रलितम गुण नाम में किरण टन टन नमामि शिवाय पाद नमः කියලා શિવ દેવ્યા ઓમ નમઃ શિવાય ઓમ શિવાય નમઃ කියන බ්‍රහ්ම શિવ મંત્ર දින ඒ වාගේ මහා ශිවරාත්‍රි දිනේදී ප්‍රණාමය කරපුවා නීලකණ්ඨාය කියලා කියනවා. ඒ වාගේ ශක්ති විශේෂයක් මේ શિવ දෙවියන්. ඒ શિવ දෙවියන්ගේ වරම් ආවොත් පුදා શિව දෙවියන්ගේ බලයක් ආවොත් ඒක ඉර කරන්න, ඒක බන්ධනය කරන්න, ඒක තහංචි දාන්න, ඒක මෙල්ල කරන්න රේසි ජගතේ කවුරුවත්ම නැහැ. ඒ වගේම තමයි මේ ඍෂිවර්මත් කියලා කියන්නේ. ශිව දෙවියන් අන්න ඒකයි. ශිව දෙවියන්ගේ වරමක් ආව කියන්නේ මං හිතන්නේ ලේසි නැහැ. කවුරු පාලනය කරන්න, හිර කරන්න බෑ. ඉතින් ඒ ගැන අපි පුළුල් මාතෘකාව අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ ඊළඟ වැඩසටහනවලදී. මං ඒක තියලා මට පොඩ්ඩක් මේ ආපු කෙනෙක් ලංකාවේ ඉන්නවද? අපි කොහොමද එහෙම කෙනෙක් දැනගන්නේ? එහෙම වරමක් තියනවා කියලා. ඔව් හොඳයි පුතා ඒක ලොකු හරි පැහැදිලි කරන දෙයක්. පුද්ගල නාම වශයෙන් මම සඳහන් කරන්නේ නෑ අසවලා ශිවති ඍෂිවරම ලබාගෙන ඉන්නවයි කියලා. ඒක පුද්ගල අපි ප්‍රවාදනයක් වගේ වෙනවා. මම
අර දීවර කුමාර මහත්තයා ගැන පැහැදිලි කරේ ඔහු මේ විශ්වයටම සාන්තියක් කරන පුද්ගලෙක් කොහොම තමයි ප්‍රධානත්වය. ඒ වගේම සිව දේවියන්ගේ වරන් තියෙන අය ඉන්නවා. ධ්‍යාන බල උපදවගත්ත අය ඉන්නවා. ළඟ ඒ අය හඳුනා ගන්න පුළුවන්. ඒ අය හඳුනා ගන්නත් පුළුවන් මේ ප්‍රථම ධ්‍යානෙ, ද්විතීය ධ්‍යානෙ, තෘතීය සබ්ද පඨම ධ්‍යානෙ පිළිබඳ. පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියන කසින භාවනා පිළ. නීල දීත ලෝහිත ඕදාත මාන්‍ය ඕදාත කියන මේ වර්ණ පහ පිළිබඳව ආලෝක උපදවගත්ත අය ඉන්නවා. අන්න ඒ අය හඳුනා ගන්න පුතා ඒ අය එක්ක ඇසුරු කරන්න ඕන. නැත්නම් අහවලා ඉන්නවයි කියලා අහවලා මෙහෙමයි කියලා කියන්න බෑ. සිව දේවියන්ගේ වරමක් තියෙන කෙනෙක් මේ දඟලන්නේ නෑ පුතා. මේ සිව වරම් ඍෂි වරම් තියෙන අය අනිත් අය වගේ බෙර ගහනකොට ශබ්ද පූජා පවත්වනකොට නටල ගහලා සෙල්ලම් කරලා හැබැයි සිව දේවියන් දැකමට ආසයි ආදරේ උදට සෙල්ලම් කරනවා සිව දේවියන්ගේ වරම ආපු අය ඒවා සම්වරයි පුතා. හරිද? අන්න ඒ වගේ තියෙනවා දකින්න පුළුවන් ඉන්නවා පෙන්වන්න පුළුවන් බලන්න පුළුවන් ඕන දෙයක් කරන්න පුළුවන් ඊට කැමති කෙනෙක් ඉන්නවනම් එන්න මම පෙන්වන්න. අද මේ මාර්ගඵලලා විත් වෙන්නේ නැහැ කියලානේ. රාතන් වහන්සේලා නැහැ කියලානේ. මම එන්න පෙන්වන්න ඕන තින්නයි. ඉතින් ප්‍රේක්ෂකයන්ට බොහොම ආසාවෙන් ඇති හැම කවුද කියලා ඉන්නේ කියලා. ඉතින් මේ අපේ තිරේ දිස්සන නම්බර් එක මෙතුමාගේ ඍෂිතුමාගේ. ඉතින් ඔබට පුළුවන් එතුමාට WhatsApp message එකක් හරි call එකක් හරි දීලා මේ ගැන තවදුරටත් විස්තර දැනගන්න. හැබැයි දැන් මම යෝගීතුමා කියනවා හැමතිස්සෙම දැන් විසුතුමා කියලා තමයි ගත්තා වගේ නේද? අන්න ඒකයි. යෝගීතුමා වෙලා අන්තිම ඍෂිතුමාව ඍෂි තත්ත්වයටපත් වුණා. ඉතින් මේ වැඩසටහනත් එක්ක අලුත්ම මේ ඍෂිවරයෙක් බිහි වුණා. මට ඇත්තටම තව දෙයක් දැනගන්න ඕනි ඍෂිතුමනි. ශිව දෙවියන් නටරාජගේ තවත් අවතාරයක් කියලා කියනවා. එතකොට බහිරව තවත් අවතාරයක් කියලා කියනවා. එතකොට මේ අවතාර ගත්තොත් හරියම එකකට එකක් වෙනස්. නටරාජ කියන කලාවට අධිපති. අපි උනත් අදහනවා. එතකොට බහිරව කියන්නේ එතකොට සොහොන් කොත්ත ළඟට අනිවාර්යෙන් බහිරව පූජාවක් දෙන්න ඕන. ඔය වගේ දේවල් කියනවා. මම එච්චරටම දන්නේ නැහැ. මම මේ මට සමාජයේ දකින්න ලැබෙන කරුණ තමයි මම මේ සාකච්ඡාවට ගෙනෙන්නේ. මේ දේවල් පොඩි පොඩි විග්‍රහයකින් මම දන්න කාලය වෙලා බොහොම ඉක්මනට යනවා. මට පොඩි දැනුමක් ඕනේ. මේ ශිව දෙවියන් කියන නාගයේ දාගෙන ඉන්නව නාගවර්මට සම්බන්ධද? මොකද්ද මේ ශිව දෙවියන්ගේ වරම? කොහොමද එන්නේ? පොඩි විග්‍රහයක් කරන්න මට. හොඳයි පුතා ඒක හරි පැහැදිලි කියලා. ශිව දෙවියන් නාගවර්මට එනවා. ශිව ජටාවේ කියලානේ මේ නාගේ මේක මේ තුන් ලෝකයේ කියන එක පැහැදිලි කරලා මේ ජටා ජලස්තරයත් එක්ක එන්නේ. එතකොට මේ ශිව දෙවියන්ගේ වරන් එනකොට තේජෝ ශක්තිය තමයි බලවත්ම ශක්තිය. මේ කියන්නේ රස්නේ. ගින්දර. එතකොට මේ ගින්දර රස්නේට පුළුවන් පුතා මේ ලෝකේ ඕනම දෙයක් දවා අලු කරන්න. ආන් ඒ වගේ තමයි මේ තේජෝ ශක්තියෙන් තමයි මේ බලය එන්නේ. හොඳට මතක තියාගන්න. ඇස් දෙකෙන් මේ ත්‍රිනේත්‍රය දෙවෙනි අත third eye කියලා කියනවා. මෙන්න මේකෙන් තමයි මේ සිවගේ බලය ගමන් කරන්නේ. හොඳට මතක තියාගන්න. ඒ ශක්තිය එතනින් ගමන් කරන්න පුළුවන්. මේ අත හොඳට පොඩි කරගත්තොත් අතපාර ඒ ශක්තිය ගමන් කරන්න පුළුවන්. ත්‍රිශූලයක් හොඳට හදලා පොඩි කරලා ඒ ත්‍රිශූලයේ ඕනම ධර්ම එකක් මෙල්ල කරනවා. ඒ ත්‍රිශූලය ඉතර තිබ්බා. එයා මෙල්ල වෙනවා ශිව ශක්තිය හරිනම් ශිව ශක්තිය බලය කියනවා. ඒ වගේම තමයි ඕනම කෙනෙක් දවා අලු කරන්න පුළුවන් අතපෑවොත් ඒ වගේම තමයි ඕනම කෙනෙකුට බලපෑමක් කරන්න පුළුවන් මේ third eye තුන්වෙනි අස වහලා. ඒතකොට third eye තුන්වෙනි අස දීර්ඝ කරනවා කියන්නේ සම්පූර්ණ ශිව ශක්තියත් එක්කලා තමයි ඉන්නේ. ඒ ශිව ශක්තියත් එක්ක නාග වරම් වල තියෙනවා, දේව වරම් වල තියෙනවා, ඒ වගේම භෛරව වරම් වල තියෙනවා. මේ හැම දෙයකම ශිව දෙවියන්ට යන්ත්‍ර මන්ත්‍ර තාත්‍රයේ කලාවට සුසක කලාවටම සරියුගේ දේවතාව ඇතිතෝ ශිව දෙවියන් හඳුන්වන්නේ ප්‍රණාමය කරන්නේ ගෞරව කරගන්නේ අනිත් අය බොහෝ විට යන ක්ෂේත්‍ර වලට පොදු වෙලා ඉන්නවා. ශිව දෙවියන්ගේ මේ විශ්වයේ විනාශය කරන්නා කියලා කියන්නේ ශිව. ඇති කරන්නා කියලා කියන්නේ විෂ්ණුව. පවත්වන්නා කියලා කියන්නේ බ්‍රහ්මය. යෝගීතුමනි අනිකුත් වරම් අතරින් මේ ඍෂි වරමට මොන වගේ තැනක්ද මේ ලෝකේ තියෙන්නේ? හොඳයි දරුවෝ. ඒක වටිනා ප්‍රශ්නයක් පැහැදිලි කිරීමක් කරන්න ඕන බොහෝ කාලයක් යන්න පුළුවන්. නමුත් කෙටියෙන් පැහැදිලි කරලා දෙන්නම්. මේ වරම් ඔස්සේ දේව වරම්, ඥාති වරම්, ඖෂධ වරම් ඔය ඕනෑම වරමක් අතරට ප්‍රබලත්වයෙන් වැඩි ආකර්ෂණීය භාවයෙන් වැඩි ඒ වගේම ශක්තිමත් භාවයෙන් වැඩි වරමක් තමයි ඍෂි වරම කියන්නේ. එතකොට මේ ඍෂි වරමට පුළුවන් පුතා මේ විශ්වයම පාලනය කරන්න. විශ්වයම යම් විදියකට නමා ගන්න. විශ්වයටම යම් කිසි පීඩනයක් එකතු කරන්න පුළුවන් ඍෂි වරමට.
ඍෂිවරයෙක්ගේ ශක්තිය කියලා කියන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියන්නේ මේ ලෝකයේ පවතින සෑම ගලක් ගොඩනැගිල්ලක් මනුස්ස ශරීරයක් ඕල් ගඟක් ගලක් හැම දෙයක්ම මේ ආයිතින් මේ ධාතු පහයි. එතකොට මේ ධාතු පහ අතික්‍රමණය කරවෝ මේ ධාතු පහ ඉක්මවා ගියවෝ මේ ධාතු පහට බලපෑම් කරන්න පුළුවන් එකම ශක්තිය තමයි ඍෂි ශක්තිය කියලා කියන්නේ. මෙන්න මේ ඍෂි ශක්තියට යම් කිසි නම්‍යතාවයක් හෝ නැවීමක් තියෙන්නේ ත්‍රිමූර්තියට පමණයි. ත්‍රිමූර්තියට පමණයි යම් කිසි නැවීමක් තියෙන්නේ බයම් නතර කිරීමක් කරන්න. අනිත් කිසිම කෙනෙකුට මේ ඍෂිවරමට බලපෑමක් කරන්න බෑ. ඍෂිවරම ශ්‍රේෂ්ඨයි, උත්කෘෂ්ඨයි, මහත්ඵලයි, මහානිසංසයි. හැබැයි පුතා කරන්නේ අතලොස්ස කියන හොඳම මතක තියාගන්න. ලැබිලා තියෙන කාලෙත් එක්ක මේ ඍෂිවරම ගැන කතා කරන්න බොහෝ දේ තිබුණත් මෙතනින් නිමා කරන්නට වෙනවා. හැබැයි අපි මේක නිමා කරත් ඉදිරි වැඩසටහන් ඔස්සේ මේ ගැන තවත් පුළුල් විග්‍රහයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඍෂිවරම් වගේම ඔබට තවත් ප්‍රශ්න ඇති. ඔබට පුළුවන් යంత్ర මන්ත්‍ර ගැන, එතකොට කේන්දර ගැන, গুপ্ত බලවේග ගැන දැන ගැනීමට අපේ ඍෂිතුමාව කොහොමද සම්බන්ධ කරගන්නේ කියලා. කොහොමයි දරුවෝ මාව සම්බන්ධ කරගන්නවා නම් අසිත YouTube නාලිකාව තුළ අපේ channel එක තුළ වැඩසටහන් තුළ ඒ සඳහන් කරනවා මගේ ටෙලිෆෝන් නම්බර්. ඒක තමයි WhatsApp නම්බර් එකක් තියෙන්නේ. ඒ වගේම ඔබ අපේ මේ වැඩසටහන් බලලා ඒවල සහයෝගයක් වශයෙන් කමෙන්ට් කරලා ඔබගේ අදහස් දක්වන්න ඒ පුළුවන් අපේ මේ විදිහට සකස් වීමක් හදාගන්න. ඒ වගේම තමයි මම වැඩ කටයුතු කරන්නේ ලිංගිරිය මඩුගස්සකාර කියන ගෙදරදී පමණයි. යම් කෙනෙක්ගෙන් මම බහැරට යන්නේ ගියත් ආරක්ෂා කරලා දෙන්න. එහෙම නැත්නම් බහිරව පූජාවක් තියලා දෙන්න විතරයි. අනිත් ඔක්කොම දේවල් මම ගෙදරදීම ඉෂ්ට කරලා දෙනවා. ඒ වගේම තමයි ඊට අවශ්‍ය කරන කලමනා කටයුතු ඔබ දරා ගන්න ඕන අවශ්‍ය කරන දේවල් සපයලා දෙන්න ඕන. ඊට පස්සේ ඔබට පුළුවන් ඔබේ අවශ්‍යතාවයන් ඉටු කරගන්න. මට කරන්න පුළුවන් පරිවේශ ශක්තිවාන් කරන මාව අමතන වේලාවට උගාක් වල මතක තියාගන්න දවස් දෙකේ ඉඳලා සවස් 6 දක්වාම අමතන අනිත් කාලවල බාහිර වැඩ කටයුතු ඉඳලා තියෙනවා. ඒ නිසා ඔබේ කාලයක් ඉතුරු කරගෙන මගේ කාලයක් ඉතුරු කරලා අපේ කාලයක් ඉතුරු කරගෙන මේ YouTube නාලිකාව තුලින් ඔබට යහපත් සාන්තියක් අභිවෘද්ධියක් සැලසුණා නම් ඒක අපට යහපතක් වෙනවා. ඒ වගේම මේවා මෙහෙවන පාලනය කරන ඒ සඳහා උදව් උපකාර කරන දේ අයිද යහපතක් වෙනවා. එහෙනම් ඔබට අපේ සමන්දිනාට මේ යහපතක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද අපේ වැඩසටහන සහභාගී වුණ ලිංගිරියේ මඩුගස්කාර කුමාරසිරි යෝගීතුමාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන වගේම අපි මෙම වැඩසටහන අද නිමා කරනවා. තවත් අලුත් වැඩසටහනකින් හමු වෙමු. ආයිබෝවන්.